අප්පච්චේ කොල්ලෝ මේ රටේ ඇවිලෙන ගිනි ඔක්කොම ඇවිලෙනවා බොලවුනේ. බෞද්ධ මේ රට කම්මදීපයක් වෙලා පොතේ කාමගිනි ජාලාවක් ඇවිලෙනවා බොලවුනේ. ඕන් අද ගෝනි බිල්ල අරගෙන ආවේ මහනස් පැත්තියක් බොලව් අදත් බිග් මැච් ගහන ලංකාවේ ප්‍රධාන ඉස්කෝලෙක පුතේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කියන පරය පුතේ ගුරුවරු 4 දෙනෙක් එක්ක ලිංගික සේවනයේ යොදාගෙන පුතේ උඹලත් දකින්න ඇති අද පත්තරේ බොලවුනේ. තෝපි මේවට දැක හිටියට මේවා මට වාවන්නේ බොලව්. තොපි ඒක දන්නව නොවැ. මාගේ කාලේ නම් මුන්ට තෙල් හාචාත්තියේ දාලා මුන් තම්මන්නේ මම මොංගේ ආවල් එකත් කපලා දානවා පුතේ. මම නම් කරන්නේ ඒක. අනේ බලවුනේ බලපියවුකෝ මේ රටට වෙන නස්පැත්තිය. තෝපි ඉතින් තොපේ උන්ට වෙනකම්ම ඇහැ කන පියාගෙන බලාගෙන ඉන්නවා නොවැ. තොපි නම් මහ පුදුම ජාතියක් බොලවුනේ. මම තාපෙට කිව්වා මේ රට ඇතුලේ විනයක් නීතියක් නැතුව පාසල් අයාලේ යනවා කියලා. තොපි ඇහුවේ නෑනේ බොලව්. බොල කොල්ලනේ මේ ඉස්කෝලේ නමට කැලලක් වෙන හින්දා මම මේ ඉස්කෝලේ නම කියන්නේ තොපිට. ඒක පරයෙක් කරන පර වැඩේට පුතේ මුළු ඉස්කෝලේක කීර්ති නාමයක් පලි නෑනේ බොලව්. බලධාරීන්ට මම කියන්නේ ළමයි ඉස්කෝලවල එවන්නේ ගුණ යහපත් දරුවෝ කරන්න නොවැ බොලව්. මේ ඉස්කෝලවල ළඟදී ඉඳලා එන එක නාඩකම් කෝලම් අඩු පටන්ගෙන පුතේ ඉස්සරලම පටන් ගත්තේ ඔය බිග් මැච් කියන එව්වා කොල්ලනේ. මේ බිග් මැච් නිසා දෙමව්පියෝ බලා උරේ දානවා පුතේ. ළමයි විනාශ වෙනවා කොල්ලනේ. ඊට පස්සේ මේ ළඟදී වෙනකොට මියුසිකල් ඩාන්ස් දාන්නත් පටන් ගත්තා. ක්ලබ් ඇතුලේ කරපුවා ඉස්කෝල ඇතුලේ කරනවා බොලව්. දෙමව්පියෝ වෙච්ච තොපිම තමයි මෙහුවට හුරේ දාන්නේ බොලවුනේ. මේ ඉස්කෝලවල විනය පවත්වාගෙන යන්න බැරි ගොඩක් හේතුව තමයි පුතේ පුද්ගලික පන්ති කොල්ලනේ. තොපිට මම කියලා තියෙනවා පුද්ගලික පන්ති නිසා ළමයි නොමග යන විදිය. තොපි මම කියන දේවත් කනකට ගන්නෙ නෑ නොවැ. පුද්ගලික පන්ති පාසලට පරිබාහිර විනෝද චාරිකා උපන්දින සාද
මේවා නිසා ළමයි ගුරුවරු අතර තියෙන ගුරුගෝල සම්බන්ධතා වෙනස් වෙලා ඉවරයි පුතේ. දැන් ළමයි ගුරුවරු අතර වෙන වෙන සම්බන්ධතා ඇවිලිලා බලවුනේ. අද සමාජ මාධ්‍ය ජාල හරහා ගුරුවරු ළමයි පුද්ගලිකව ඇසුරු කරනවා කොල්ලනේ. මෙව්වා වෙනකොට මහා විවසනයක් දක්වා ඇවිලිලා ඉවරයි පුතේ. මම උඹලට කියලා දෙන්නම්. කරනවා නම් කරන්න ඕනේද පුතේ. තොපි මේ ටික කරලා බලපියව් තොපේ ළමයි හැදෙයි බලව්. ටියුෂන් ක්ලාස් ටික තහනම් කරලා දාපියව්. බිග් මැච් අපිට ඕනේ නෑ පොතේ. ඔය බිග් මැච් වලින් තමයි ඔය ඔක්කොම විකඩම් පටන් ගත්තේ. පාසල් ළමයින්ටයි ඉස්කෝල ගුරුවරුන්ටයි ඔය ටික්ටොක්ද ෆේස්බුක්ද කියන එව්වා තහනම් කරලා දාන්න ඕන පුතේ. නැත්තම් විනය හැදෙන්නේ බලහුනේ. ගුරුවරුන්ට බෞද්ධ මනෝවිද්‍යාවත් උගන්නලා ගුරුවරු පඳවා ගන්නකොට පුතේ මේ වගේ විකෘති මානසික මට්ටම් තියෙන එවුන් හොයලා මුන් ඇතුළු නොකරගෙන ඉන්න දැනගන්න ඕන බලධාරියොම තමයි පුතේ. තොපිට මම තව එකක් මතක් කරලා දෙන්න ඕන මේ අස්සේ බලවුනේ. තොපට මතකද අර පරගෑනියෙක් කියන සින්දුව බලව්. මට බාල උනත් කොල්ලට මගේ වෙන්න උනා කියලා. අර මොකෙද්ද මන්දා එකියක් පුතේ. මේ මල්ලිලා අක්කලාට ජෝඩු කරපු ඒ සින්දුව උඹලා හොඳට දන්නවා පුතේ. උඹලත් නොවට හුරේ දදා පොඩි ගැහුවා නොය බලව්. ඔය සින්දුව පුතේ මේ සංස්කෘතිය සભ્યත්වය විනාශම කරලා දැම්ම නොය බලව්. බලපියව් සමාජයේ අද සම්බන්ධතා. මේ අක්කලා ඇන්ටිලා වගේ එවුන් පුතේ මේ දරුවෝ මල්ලිලා එක්ක එක ජවනිකා නටන නැටිල්ල බලවුනේ. තොපිත් හිතුවේ නෑ නොවැ අර සින්දු කියන එවුන් අවුරුදු 20 බාල එවුන් බඳිනකොට නලු නිලියෝ මොහොතර නිරූපිකාවෝ උන් එළියේ දාගෙන දගලනකොට පුතේ තොපිටත් ඕන උනේ ඔය හැම සුදු කරගන්න නොව බලව්. තොපි තොපේ කිරි සප්පයොන්ට වෙන දේ හිතුවද? බලපියව්කෝ දැන් ඒක ඉස්කෝලවලටත් මොවුණු බෝවිල්ල. ගුරුවරුයි ළමයිනුයි අසම්මත සම්බන්ධතා දක්වා අසැබි වීඩියෝ පට ගහන එක දක්වා පුතේ අපේ පාසල් වල විනය කෙලෙසුවා බලවුනේ. තොපි මෙව්වා එක එකට බැන්නට මම් බයින්නේ තොපිටම තමා කොල්ලනේ. තොපි එක එකට උරේ දදා ගිල්ලා අවසානේ තොපේ උන්ට වෙනකම්ම තොපි උරේ දැම්ම බලහුනේ. බලපියව්කෝ
ඉස්කෝල ඇතුලේ උදේ පාන්දරට වෙන දේවල් ටියුෂන් ක්ලාස් වල ගුරුවරුන් කෙල්ලන්ට කරන දේවල් පුතේ විනෝද චාරිකා ගිහිල්ලා කොරගන්න අවනඩු බොලව් පාසල් උත්සව තියෙන වෙලාවට කොරගන්න අසභ්‍ය දේවල් පුතේ අද මෙව්වා මත්ද්‍රව්‍ය බවට පෙරලෙලා පුතේ අසැබි දේවල් බවට එනකම්ම තොපේ ඇස්කං අන්දයිද බොලවුනේ තොපිට තිබ්බා මෙව්වා නීති හදන්ඩ විනය හදන්ඩ බොලව් තොපි ඔය එකක්වත් කෙරුවේ නෑ නොෑ තොපිටත් ඕනෑ වුණේ හම පොත්ත සුදු කරගණ්ඩයි ජැන්ඩියට ඇඳලා කොරලා යන්ඩයි නොවෑ තොපි තොපේ ජාතිය ගැනවත් හිදුවද බොලව් බලපියව්කො මුස්ලිම්වරු ඔවුන්ගේ ජාතිය ආරක්ෂා කොරගෙන ඉන්න විදිය තොපි එව්වටත් බයින ජාතියක් නොවැ බොලව් හොඳට මතක් කරගනිල්ලා තොපිත්ම නෙමෙයිද මේ මගුල් නැටුව කියලා පුතේ ගුරුවරු ළමයි විනය හැදුවේ නැත්තම් පුතේ තොපි මෙහෙම හිතුවොත් නං අනේ මුන්ගේ මානව අයිතිවාසිකම් මානව හිමිකම් කියා පුතේ තොපි මුන්ට බලපෑම් නොකර හිටියොත් මොකද වෙන්නේ කියලා තොපේ උන්ට බලපියව්කෝ ළමයි ටික විනාශ වෙනකම්ම තොපි බැලුවේ නෑ පුතේ තොපි දන්නේ නෑ දරුවනේ මේ කොල්ලෝ කෙල්ලෝ ගුරුවරු එක්ක ඔය ෆෝන් මගුලෙන් ඔය සමාජ මාධ්‍ය ජාලා එක්ක කරන දේවල් තොපි ඔහිට වැඩිය ඇහැ කන අරගෙන හිටපල්ලා මම නං ඉස්සර මගුලක් මෙහෙම වුණත් පුතේ කපලා කොටලා ටයර් එක දාලා ගිනි තිබ්බා ඇයි කියලා බලපියව්කෝ තොපි එදා රටේ විනාශ මම නතර කෙරුවේ ඇයි කියලා දැන් උඹලට තේරෙනවද පුතේ නැත්තන් මේ රටේ උන් හැදෙන්නේ නෑ බොලවුනේ තොපිවත් මෙව්වා හදපල්ලා පුළුවන් විදියකට යකෝ